හවස් යාමයේ හිරුරැස් පුස්තකාලයේ ජනේන අතරින් වැටෙන තිබුණේ හරිම අමුතු විදියකට. අනුත්තර හැමදාම වගේ එයාට හුරුපුරුදු එළවරේම තිබුණ මේසයට ගියේ නිදහසේ පොතක් කියවන්න. ඒත් එදා ඒ පරණ අමරණීය ප්‍රේම කවි පොත ඇතුලේ තිබුණේ ඔහු බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. මේක කවුරු ඇඳපු සිතුවමක්ද? මේ රූපේ ඉන්න තරුණියගේ ඇස්වල මොකක්ද ලොකු අඩුවක් තියෙනවා වගේ දැනෙනවා. මේ රූපය යටින් ලියලා තිබුණේ එකම එක පේලියයි. මේ රූපයට පණ දෙන්න කවුරු හරි ඉඳීවිද? අනුත්තරට නොදැනීම එයාගේ පෑන අතට ගත්තා. ඔහු ඒ කොලේම යටින් මෙහිම ලිව්වා. සිතුවම නිහඬ වුණාට ඒ ඇස් කියන කතාව හරිම ගැඹුරුයි. මම කැමති ඒ කතාව අහන්න. අනුත්තරගේ හිතේ මැවුනේ කවදාකවත් නොදුටු රූමතියකගේ රුවක්. ඒත් ඇය කවුද කියන්න අනුත්තර දැනගෙන උන්නේ නැහැ. අවුවදා අනුත්තර ආපහු එද්දි ඒ පොත ඇතුලේ අලුත් කොලයක් තිබුණා. සමහර කතා තියෙනවා වචන වලින් කියන්න බැරි. ඒත් මගේ හිත කියවන කෙනෙක් මෙතනට ආපු එක ගැන මට පුදුමයි. සිහින් සෙනාවක් අනුත්තරගේ මුවේ ඇඳෙන්න මහ වෙලාවක් ගියේ නෑ. මේ කෙල්ලත් එක්ක පිටු අතර සංවාදයකට යන්න අනුත්තරට කැමැත්තක් ඇති වුණා. ඔහු තවත් කොලයක් ගෙන මෙහෙම ලියන්න ගත්තා. අහම්බෙන් මුණ ගැහුණු කෙනෙක්ගේ හිත කියවන්න ලැබීම මටත් සතුටක්. මම කැමතියි මේ නිහඬ සිතුවමේ හිමිකාරයගේ නම දැනගන්න. මේ ලිපිය පොතේ පිටු අතර සංගවා අනුත්තර යන්න ගියා. වෙනදටත් වඩා උනන්දුවෙන් පුස්තකාලයට යන අනුත්තර දිහා ජයනි බලන් උන්නේ උද්‍යෝගී හැඟීමෙන්. පුතා මොකෝ මේ දවස්වල හැමදාම ලයිබ්‍රරි යන්නේ අලුත් නාට්‍යයක්වත් ලියනවද? නෑ අම්මා මට ලස්සන පොතක් හම්බුණා. ඒක කියවන්න. ඉතින් ඒක අරන් එන්නකො ළමයෝ මටත් බලන්න. ඒකේ කොපියයි තියෙන්නේ අම්මා. එළියට ගේන්න දෙන්නේ නෑ. ඒකනි මාත් මේ තකහනේ යන්නේ. අරක්කු වෙනවා අම්මා. ගිහින් එන්නම්. අරෙසමින් පුතේ. අනුත්තර අම්මාගෙන් ගැලවුණේ කටටා බොරුවක් කියමින්. දින 3-4ක් ගත වුණත් අනුත්තරගේ ලිපියට පිළිතුර තිබුණේ නැහැ. අනුත්තරගේ බලාපොරොත්තු සුන්වමින් තිබුණා. ඔහු නැවත පොත රාකේ පිටුපසින් තබා නාගකලාප තිබූ අනෙක් කාමරය වෙත ගියේ හිතේ උපන් සියුම් වේදනාවත් සමගින්. මිනිත්තු කිහිපයකට පසු ඔහුගේ නෙත ගැටුනේ ඔහු සැඟවූ පොත කවුදෝ ගැහැන් ළමෙක් නැවත රාක්කෙන් තබන දර්ශනයයි. දෙයනේ මේ එයාද? සුදු රෝස මලක් වන් මුහුණ නාරක් හැදෙතොල් බඳකට ඔහු කල්පනා කළේ මේ ඇත්තටම සුරංගනාවියක්ද කියලා. අනුත්තර කල්පනාවෙන් මිදෙද්දී ඇය එතනින් යන්න ගිහින්. සිහින නොවින් මිදී ඔහු ඇය පිටුපස දුවේද්දී ඇය බසයට නැගී යන්නත් ගියා. බලමු නමමත් කියලා ඇද්ද කියලා. ඇයි මගේ නම දැනගන්න මෙච්චර හදිස්සි? මං ආසයි මාව නොදැන මාව කියවන කෙනෙක්ට. මුංචි ඉංගයක් දෙන්නම්. සේ ඇය ලියා තිබුණේ එපමණයි. අනුත්තර 100,000 වරක් මුමුණන්න ගත්තා. ඒ අකුරෙන් මොකක් වෙන්න පුළුවන්ද? සෙව්වන්ද? සෙනුරේ? සෙව්මි? සේ අනේ මං කොහොමද හොයාගන්නේ? අනුත්තර ලියමන ඇතුළෙම කිමිදෙන්න ගත්තා. පුස්තකාලයේ පරණ පොත් සුවඳත් අනිකමත් අනුත්තරට හොරුණාට ඔහුගේ කාමරයේ තිබුණේ ඊටත් වඩා වෙනස් අඳුරක්. මේසේ මත තිබුණ කුඩා ලාම්. එහි රූපවාහිනියෙන් වේගවත් සංගීතයක් ඇහුණා. මිනිසුන් එකිනෙකා කෑ ගසමින් කතා කරා.
අනුත්තරට හිතුනේ මේ ලෝකෙ මිනිස්සු කතා කරන්නේ එකිනෙකාට ඇහෙන්න නොව තමන්ගේම ශබ්දය අනුන්ට පෙන්වීමට වගේ. දවසක් දෙකක් තුනක් නොව සති 3ක් අනුත්තර කෙල්ලකින් ගෙපියක් ලැබෙනකන් මග බලාගෙන හිටියා. දවස ගානේ පුස්තකාලයට ගිහින් බලාපොරොත්තු ගොන්නක් හිතේ තියන්. වෙලාවකට අනුත්තරට හිතුණා ඇයි මම මේ දැකලවත් නැති කෙනෙක්ගේ රියුම් පස්සේ යන්නේ. අඩමුතර ඒ කෙල්ලෙක්ට කියලාත් මම දැකලා නැහැ. අනුවා මොකෝ මචං මේ අනේ මන්ද බං උඹ මේ ඉන්න හැටි දැක්කම බයත් හිතෙනවා. කියපන්ක මං හංගන්නේ නැතුව. බැරිම තැන විශ්ව ඇහුවේ යාළුවාගේ මේ අමුතු චර්යාව නිසාම. මොනවත් නෑපා මගේ ඩ්‍රාමයකට සෙට් වෙන ස්ටෝරි ලයින් එකක් හොයනවා මං තාම. ඒක වෙන්නේ නැති උඹලට මාව අමුතුවට පේන්නේ. අම්මත් හැමතිස්සෙම අහනවා එපා විනෝබන් නැද්ද? අනුත්තර තමාගෙත් මේ සෙක්ටරයේගේ සංවාදය දින ගණන අම්මාගෙන් සහ යාළුවාගෙන් රහසක් වගේ රැක්ගෙන හිටියා. නගරයේ අහස උදේ දැම්ම තිබුණේ බර වෙලා. දූවිලි පිරුණු වීදි දෙකේ හමාගෙන ආවේ අමුතුම සීතලක්. පුස්තකාලයේ උස ජනේන වීදුරු මත මෙහි බින්දුව රට අඳින්න පටන් ගන්න තිබුණා. අනන්තර තමන්ගේ මේසේ මත තිබුණු අමරණීය ප්‍රේම කවි පොත වහලා දැන්නේ හදවතේ ලොකු විස්බවකින්. අද ඇවිත් නැහැ. එයා දින්න රේඛාවලට ඇනීන කුරුවලට ඔහු දැන් ඇබ්බැහි වෙලා. ඒත් අද ඇයි ඉතිරි කරලා තිබුණ හිස් පිටුවක්. පුතේ වැස්ස වැඩි වෙන්න කලින් ගෙදර ඵලයක්. නානක පුත්‍රාක පිසඳම්මන ගමන් කිව්වා. අනුත්තර සුසුමක් හෙනලා තමන්ගේ පරණ හලු කුඩයක් තරන් එනීට බැස්සා. පුස්තකාලේ පඩිපෙළ බැහැලා පාරට එන්දිම වැස්ස වේගවත් වුණා. මිදිලාපු එකින් එක පත්තු වෙද්දි පාරේ වතුර පිරුණු වලවල් වල ඒ ආලෝකය හෙළවෙමින් තිබුණා. අනුත්තර කුඩේ ඉහළාගෙන බස් නැවතුම දෙසට වේගයෙන් පිය නැගුවා. එතකොටමයි ඔහුගේ රූපය දැක්කේ. පාරයිනේ තිබුණ ලොකු නුග ගහක් යට අරුණියක් වැස්සෙන් බේරෙන්න උත්සාහ කරමින් සිටියා. ඇය ඇඳලා හිටියේ ලා නිල් පාට ගවුමක්. වැහි බින්දු වැදිලා ඇගේ කොණ්ඩය තෙතබරිතනට මූණට වැටෙන තිබුණා. ඇය අතේ තිබුණ පොත් මිටිය තෙමෙන්න නොදී තමන්ගේ පපුවට තද කරගෙන හිටියේ හරිම අසරණ විදිහට. අනුත්තර මොහොතක් නතර වුණා. ඔහුට මොකද්ද අමුත්තක් දැනුණා. ඇගේ ඒ ඉරියව්ව ඇය පොත් අල්ලාගෙන ඉන්න විදිහ ඔහුට මතක් වුණේ අර සිතුවම. ඔහු සෙමින් ඇය දෙසට ගියා. මේ කුඩය ගන්න. අනුත්තර ඇයට කුඩය දිගු කළා. තරුණිය තෙගැස්සින ඔහු දෙස බැලුවා. ඇගේ ඇස් ඒවා හරියට නිසල විඩක් වගේ. ඒත් ඒ ඇස් ඇතුලේ තිබුණේ ලොකු චකිතයක්. ඇය එකපාරටම පියවරක් පස්සට ගත්තා. බය වෙන්න එපා. මම මේ වැස්සට ඔයත් එනවා දැකලා ආමේ. මේක ගන්න. මම තෙමේගෙන යන්න. අනුත්තර නැවතත් කිව්වා. ඇය ඔහු දෙස බලා සිටියා මිස කිසිවක් කිව්වේ නැහැ. ඇගේ දෙතොල් වේවුලමින් තිබුණා. ඇය යමක් අවසන් උත්සාහ කරනවා වගේ පෙනුණා. ඇගේ මුවින් කිසිදු හඬක් පිටුනේ නැහැ. ඇය අතෙන් සලකුණු කරේ ඇයට කුඩය අවශ්‍ය නැති බවයි. ඇයි ඔයා මුකුත් කියන්නේ නැත්තේ? මගේ කටහඬ ඔයාව බය කළාද? නැත්තම් ඔයා මාව දන්නවද? අනුත්තර ඇහුවේ කුතුහලයෙන්. ඇය සෙමින් තමන්ගේ පොත් මෙතිය අතරින් කුඩා සටහන් පොතක් සහ පැන්සලක් ගත්තා. වැස්සට එමින ඒ පුතේ ඇය වේගෙන් යමක් රැවුවා. ඉන්පසු එය අනුත්තරට පෙන්වුවා. මගේ කඳුළු ලෝකයට හංවන්න පුළුවන් හොඳම තැන වැස්ස විතරයි. ස්තුතියි කුඩයට. ඒත් මම තෙමෙන්න ආසයි.
අනුත්තර ඒ අකුර දෙස බලා සිටියේ ගල් ගැසුණ වගේ. ඒ අත්තකුරු ඒ වචන මාලාව ඔහුට එකවරම මතක් වුණේ පුස්තකාලයේ පොතේ දීවී තිබුණු අකුරු. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. ඔහුට අවශ්‍ය වුණා ඔයාදී කියලා අහන්න. ඒත් ඔහුගේ උගුර හිරවෙලා වගේ දැනුණා. ඔයා දර සිතුවම් මන්තින්න. අනුත්තර යාන්ත්‍රමට මිඟුවා. ඒත් ඒ ප්‍රශ්නයක් එක්කම තරුණියගේ ඇස්වල බියක් පෙනෙනවා. ඇය තමන්ගේ පොත්මිටිය තද කරගෙන අනුත්තර දෙස අවසන් වරට එක බැල්මක් හෙළලා මැස්ස නොතකා පාරදිගේ දෝලන්න පටන් ගත්තා. පොඩ්ඩක් ඉන්න, මම ඔයාලට කරදරයක් කරන්නේ නෑ. අනුත්තර කෑ ගැහුවත් ඇය හැරෙනවත් බැලුවේ නැහැ. අනුත්තර වැස්ස තෙමෙන්නුම් බලා සිටියා. ඇය අඳුරේ නුපෙනී අනුතරම ඔහු හිටියේ ඒ විදිහටමයි. ඔහු අතේ තිබුණු ඒ කුඩා සටහන් පුතේ පිටුවක් වැස්සට තෙමිලා බිම වැටින තිබුණා. ඔහු ඒක අතට ගත්තා. ඒකේ තිබුණේ ව්‍යාපත් විහිදුවන්න උත්සාහ කරන කුරුල්ලෙක්ගේ රූපය. එදා රෑ අනුතරට නිින්ද ගියේ නැහැ. ජනේනයෙන් එන වැහිහඬ ඔහුට ඇහුනේ ඇගේ නිහඬ පටහඬ වගේ. ඇය කතා කරන්නේ නැහැ. ඇය අඳිනවා විතරයි. ඇය නියනවා විතරයි. අනුත්තර තමන්ටම කියාගත්තා. ඒත් ඇගේ ඒ නිහඬ බව මේ ලෝකේ තියෙන හැම වචනයකටම වඩා හයියෙන් කෑ ගහලා යාමක් කියනවා. මට ඒක ඇහෙනවා. ඔහු තීරණය කළා ඇය කවුරු වුණත් ඇය ඇයින් හැංගෙන්නේ කියලා ඔහු හොයාගන්නවා කියලා. මේ වැස්ස ඕන්ම මුණ ගැස්සුවේ අහම්බයකින් නෙවෙයි කියලා ඔහුට සාතිකයි.